සුබ දවසක්. අද අපි කතා කරන්නේ දහම් පාසල් අවසාන ශ්‍රේණියේ බුද්ධ චරිතයේ දෙවෙනි පාඩම. බුද්ධ කාලීන ಭಾರತೀಯ දේශපාලන පසුබිම. බුදුරජාණන් වහන්සේ පහළ වුණු ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේදී ಭಾರತය තනි රජෙක් යටතේ පාලනය වුණේ නැහැ. රාජාණ්ඩු 4ක් සහ සමූහාණ්ඩු කිහිපයක් තමයි පැවතුනේ. ඒ රාජාණ්ඩු 4 තමයි මගධ, කෝසල, වත්ස, අවන්ති. අපි ඉස්සෙල්ලාම කතා කරමු මගධය පිළිබඳව. උතුරින් ගංගා නදියත්, නැගෙනහිරින් චම්පා නදිය හා වින්ධ්‍යා කඳුවැටියත්, බටහිරින් සෝන නදියත් මේ දේශ සීමා වෙනවා. මුල් කාලයේ අගනුවර රජගහනුවර බුද්ධ කාලීන පාලකයා බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමාගෙන් පස්සේ ඔහුගේ පුත් අජාසත් රජ වෙනවා. අංග ජනපදයත් මගධයට අයත් වුණා. ගිජ්ජකූට, ඉසිකිලි, වේහාර, වේපුල්ල, පාණ්ඩව කියන මේ පංචමහා පර්වතයන්ගෙන් මගධය ආරක්ෂා වෙලා වට වෙලා තිබුණා. බඩ ප්‍රමාණය යොදුන් 300ක් වන අතර මෙහි ගම් 80000ක් තිබිලා තියෙනවා. සිදුවත් බෝසතාණන් වහන්සේ බුදු බව ලැබුවේදී මෙම රාජ්‍යයේ. බිම්බිසාර රජු විවාහ සම්බන්ධතා මගින් කෝසල රාජ්‍ය සමග සම්බන්ධතා පැවැත් වූ අතරම තවද යුද්ධ කිරීමෙන් අංග ජනපදයේ මගධයට යටතට ගත්තා. ගන්ධාර දේශයේ පුක්කුසානි රජු සහ අවන්ති චණ්ඩපච්චෝද රජු සමග මිත්‍ර සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ කෝසල රාජ්‍ය. උතුරින් නේපාල ප්‍රාන්තයත්, නැගෙනහිරින් සදානීර නදියත්, දකුණින් ගංගා නදියත්, බටහිරින් පංචාල රටත් තමයි මේ කෝසලයේ දේශ සීමා වෙන්නේ. අගනුවර සැවැත් නුවර බුද්ධ කාලීන පාලකයා පසේනදි කොසොල් රජතුමා. බන්දුල සෙන්පතිය රජුට සමීපව කටයුතු කරලා තියෙනවා. ප්‍රථම ධර්මදේශනාව පැවැත් වූ බරණැසී සිපතන මිගදාය මෙහි පිහිටලා තියෙනවා. විවාහ සම්බන්ධතා මගින් බිම්බිසාර රජු සමග සමීප සම්බන්ධතා පවත්වලා තියෙනවා. එනම් කොසල් රජු බිම්බිසාර රජුගේ සොහොයුරියන් දෙදෙනෙකු විවාහ කරගෙන සිටි බවත්, බිම්බිසාර රජු කොසල් රජුගේ සොහොයුරියක් විවාහ කරගත් බවත් සඳහන් වෙනවා. ශාක්‍යයන් විසින් රජුගෙන් පලි ගැනීමට දාසීකගේ දියණියක වුණු වාසභ කත්තිය කුමරිය රජු රවටා අවාහ කර දීලා තියෙනවා. ඇගේ පුත්‍රයා වෙන විඩූඩබ දීඝකාරායන ඇමති කුමන්ත්‍රණයකින් විඩූඩබ කුමාරයා රජකමට පත් කරනවා. ඒ කුමන්ත්‍රණයෙන් පස්සේ අජාසත් රජු හමුවීමට කොසල් රජතුමා යන අතරමඟදී අම්බලමකදී රෝගාතුර වෙලා මරණයට පත් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ වත්ස රාජ්‍යය. ආවන්ති රාජ්‍යයේ උතුරින්ද, කොසල් රටට හා යමුනා නදියේ දකුණින්ද, චේතිය ජනපදයට නැගෙනහිරින්ද, කාසි ජනපදයට බටහිරින්ද වත්ස ජනපදය පිහිටලා තියෙනවා. අගනුවර කොසබෑ නුවර පාලකයා උදේනි රජතුමා. වංශ ජනපදය කියලත් හඳුන්වනවා. ഘോഷක සිටානන් කරව ഘോෂිතාරාමයේ පිහිටලා තියෙනවා. ഘോෂිතාරාමයේදී විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ධර්මදර විනයදර භික්ෂුන් අතර ගැටුමක් ඇති වෙනවා. එෙහිදී බුදුරජාණන් වහන්සේ සමතයකටපත් කිරීම නොහැකිය පාරලෙය වනයේට වැඩම කරව බව සඳහන් වෙනවා. ඒතකොට පාරලෙය වනයත් පිළිලා තියෙන මේ වත්ස ජනපදයේ. ඊළඟට අවන්ති රාජ්‍ය. උතුරින් සූරසේන ජනපදයත්, නැගෙනහිරින් චේතිය ජනපදයත්, දකුණින් අස්සක රටත්, බටහිරින් මහමෝද වට වෙලා තියෙනවා. අගනුවර වෙන්නේ උදේනි නුවර. පාලකයා චණ්ඩපච්චෝද රජතුමා. මොහු සැඩපරුෂ පාලකයෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ. උතුර හා දකුණ ලෙස රාජ්‍ය කොටස් දෙකකට බෙදලා තිබ්බා. මාහිස්සති නම් ප්‍රසිද්ධ නගරයක් මේ පිහිටලා තියෙනවා. ගෝවින්ද නම් බමුණෙක් තමයි මේ නගරය තනලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා. චණ්ඩපච්චෝද රජු අසනීප වූ අවස්ථාවක බිම්බිසාර රජුගේ වෛද්‍යවරයා වුණු ජීවක වෛද්‍යවරයා ඔහු වෙතේ වෙලා තියෙනවා. කච්චාහෙනේ මියන්ගෙන් බණාසර තමයි චණ්ඩපච්චෝද රජතුමා බුදුදහම වැළඳගෙන තියෙන්නේ. ඒ වගේම කූර නගර නම් මහා නගරයක් පිහිටලා තියෙනවා. සඳහන් වෙනවා කාන්තාවන් රහස් ඔත්තු සේවය යොදවලා තියෙනවත් කියලා. ඒ වගේම අලියතුන් දමනය කළ හැකි හස්තිකාන්ත මන්ත්‍රයක් මෙම රජතුමා දැනගෙන සිටියා කියලා සඳහන් වෙනවා. අපි ඊළඟට කතා කරමු රාජාණ්ඩු පාලනයේ රක්ෂණ පිළිබඳව. තනි රජෙක් යටතේ තමයි රාජාණ්ඩුවක් පාලනය වෙන්නේ. පුරෝහිත ඇමතිවරුන් හා සෙන්පතිවරයා රජුට සහාය වුණා. රාජ්‍ය පාලනය සඳහා රජුට උපදෙස් දුන් පුරෝහිතයා බමුණෙක්. රජකම ශාස්ත්‍රීයන්ට තමයි උරුම වුණේ. රජුගේ ඇවෑමෙන් ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට රජකම හිමිවීම සාම්ප්‍රදායික ක්‍රමය වුණා. රාජ්‍ය පාලන කටයුතු සිදු වූයේ ගම හා නගරය කේන්ද්‍ර කරගෙන. ගම් මට්ටමින් රජුට වගකිව යුතු පාලන නිලධාරියා ග්‍රාම භෝජක කියලා තමයි හැඳින්වුවේ. ගම් ප්‍රධානියා ගාමිණී කියලා හැඳින්වුවා. පිළිගත් රාජනීතිය යටතේ ගම ආරක්ෂා කිරීම මොවුන්ගේ ප්‍රධාන කාර්යය වුණා. ගමක පාරම්පරික ධනවත් වංශවත් පවුලක
ප්‍රධානියෙකු හෝ උගත් ධනවත් බමුණෙකු හෝ ග්‍රාම භෝජක තනතුරට තමයි පත් කරලා තියෙන්නේ. නගරයක පාලනය පිළිබඳ නිලධාරියා නගර ගුත්තික කියලා තමයි හැඳින්වෙන්නේ. නගරය හා දේපළද ආරක්ෂා කරමින් නීතියත් සාමයත් පවත්වාගෙන යාම ඔහුගේ කාර්යය වෙනවා. පාලනයේදී රජුට වගකිව යුතු වෙනවා ඔහු. ඇත් අස්රිය පාබලන චතුරංගනී සේනාවකින් රාජාණ්ඩුවක් සමන්විත වෙනවා. රට අභ්‍යන්තර හා බාහිර වශයෙන් සතුරු උවදුරු වලින් ආරක්ෂා කර ගැනීම සේනාවන්ට බාර වුණා. සෙන්පති එහි ප්‍රධානියා. රාජනීති කරන පුද්ගලයන්ටද සොරකම්, මම්පැහැරීම්, මිනීමැරුම් ආදී කරන අපරාධකරුවන්ටද නීති මගින් දඬුවම් ලැබුවා. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනුනේ රාජපුරුෂයන් මගින්. අධිකරණයේ ධර්ම සභාව කියලා තමයි හැඳින්වෙන්නේ. නඩු ඇසීමෙන් පසු අපරාධකරුවන් හිස ගසා දැමීම, උල හිඳුවීම, අත්පා සිඳ දැමීම වැනි දඬුවම් හිමි වුණා. බදුකයෝ රාජ නියෝගයට අනුව එම දඬුවම් පැමිණෙවුවා. රාජ්‍යයේ ආර්ථික කටයුතු වල ප්‍රධානියා භාණ්ඩාගාරික කියලා තමයි හැඳින්වෙන්නේ. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේ කටයුතු නිලධාරියා රාසි වඩ්ඩක කියලා තමයි හැඳින්වෙන්නේ. ඊළඟට අපි කතා කරමු සමූහාණ්ඩු පාලන ක්‍රමය ගැන. මේවා හඳුන්වනවා ගණතන්ත්‍ර පාලන ක්‍රමය කියලා. සමූහයක් එකට එක්ව පාලනය ගෙන යාම සමූහාණ්ඩු පාලනය කියලා තමයි හැඳින්වෙන්නේ. ඒ කාලේ ಭಾರತයේ පැවති සමූහාණ්ඩු තමයි ශාක්‍යයන්ගේ කපිලවස්තුව, ලිච්ඡවීන්ගේ වේසාලිය, මල්ලයන්ගේ කුසිනාරාව හා පාවානුවරත්, බංගයන්ගේ සුන්සුමාරගිරියත්, බූලිවරුන්ගේ අල්ලකප්පයත්, කාලාමයන්ගේ කේසපුත්තය, කෝලියයන්ගේ රාමග්‍රාමය, මෞර්යයන්ගේ පිප්පලී වනය, විදේහයන්ගේ මිථිලාව. සාමූහිකව රජවරුන් පිරිසක් පාලනය කරන ලද සමූහාණ්ඩුවල ප්‍රබල හා ක්‍රමවත් පාලන ව්‍යවස්ථාවක් තිබුණු බවට ලිච්ඡවීන්ගේ සප්තපරිහානීය ධර්ම වලින් පෙන්눔 කරනවා. ඒ සප්තපරිහානීය ධර්ම තමයි නිතර නිතර රැස්වීම, සමගිව රැස්ව සමගිව කටයුතු කර සමගිව විසිර යාම, නොපැනවීම හා පැනවූ නීති කඩනකොට ආරක්ෂා කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම, කුල කාන්තාවන් ආරක්ෂා කිරීම, පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම, ශ්‍රමණ බ්‍රාහ්මණ පූජකීන්ට ආරක්ෂාව සැලසීම. මේවට තමයි සප්තපරිහානීය ධර්ම කියන්නේ. ඊළඟට 12 මහා ජනපද. ಭಾರತයේ 12 මහා ජනපද කියන්නේ 16ක්. ජනපද 16ක් තිබ්බා. ඒ 16 තමයි අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මත්ස, සූරසේන, අස්මක, අස්සක කියලාත් කියනවා, අවන්ති, ගන්ධාර, කාම්බෝජ. මේ විදිහට තමයි බුද්ධ කාලීන ಭಾರತೀಯ දේශපාලන පසුබිම